ඔබට සුබ උදෑසනක්. ස්වාමින්ට මාගේ ශබ්දයෙන් හඬගසමි. උන්වහන්සේ තමන්ගේ ශුද්ධ කන්දේ සිට මට උත්තර දිනසේක. ගීතාවලිය 3 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය. මගේ ස්වාමින් වහන්සේ නිරතුරුවම මා දෙස බලා ඉන්නවා. අපි අතර තියෙන්නේ කතාබහක දුරක් විතරයි. ඉතින් උන්වහන්සේ මගේ හඬ අසන්නත් උත්තර දෙන්නත් බලාගෙන ඉන්නවා. ඔබේ හඬත් අසන්න බලාගෙන ඉන්නේ. ඔබට සුබ දවසක්. ජේසු පිටයි. අහස පොළව මැවූ දෙවිඳුන්ගෙන් අත ඔබ චාර ගොවින්දෝ. අහස පොළව මැවූ දෙවිඳුන්ගෙන් මිස අත ඔබ චාර ගොවින්දෝ. ඒ දෙවිඳුන් ඔබේ පය නැ සෙලවෙන්නට දෙන්නේ. ඔබ සුරකින්නේ දෙවිඳුන් ඈනිදී යන්නේ. ඒ දෙවිඳුන් ඔබේ පය නැ සෙලවෙන්නට දෙන්නේ. ඔබ සුරකින්නේ